ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි පටන් ගමු අපේ අද වැඩසටහන. අද අපි කතා කරන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුවුණු විශාලතම සහ භයානකම පිපිරීම සම්බන්ධ. මොකක්ද ඒක? රුසියාවේ නැගෙනහිර සයිබීරියානු කොටසේ ටුන්ගුස්කා ටයිගා නැමැති ප්‍රදේශයේ සිදු වූ දැවැන්ත පිපිරීම. මේ ඇත්ත වශයෙන්ම ප්‍රසිද්ධ වෙන්නේ ටුන්ගුස්කා පිපිරීම ලෙසට. මේ ඉතිහාසයේ විශාලතම පිපිරීම හැටියට තමයි අද වෙනතුරුත් සඳහන් වෙන්නේ. මේ පිපිරීමේ බලය කොච්චරද කියනනම් මෙය TNT මෙගාටොන් 10 සිට 30 දක්වා වූ බලයක් කරපු පිපිරීමක්. ඒ කියන්නේ හිරෝෂීමාවට හෙළන ලද බෝම්බයෙන් 10 ගුණයකටත් වඩා වැඩි බලයක්. මේ ශනිකම සිදුවේ කුමක්ද? මේ ශනික බලපෑම හැටියට අපිට කියන්න පුළුවන් වර්ග කිලෝමීටර 2150ක් බිමටම සමතලා කරලා දානවා. මිලියන 8ක ගස් කොළන් පොළොවට අලු කරලා දානවා. මේකෙන් අපිට තේරුම් ගත හැකි භයානක ඉඟිත් දෙකක් තියෙනවා. එකක් විශ්වයෙන් අපට තියෙන තර්ජනය. අනිත් එක ලෝකයේ නිෂ්පාදිත අධි තාක්ෂණික ආයුධ බෝම්බ. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාන්න, comment එකකුත් දාගෙන bell icon එකත් press කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට. ටුන්ගුස්කා සිදුවීම 1908 ජූනි 30 වන දින පෙරවරු 7:30ට රුසියාවේ දුරස්ථ ප්‍රදේශයක් වන සයිබීරියා ප්‍රදේශයේ ගම්මානයක් වන පොඩිකමන්යා ගම්මානයේ පිටි ටුන්ගුස්කා ගඟට ඉහළින් සිදු වූ දැවැන්ත පිපිරීම. මෙම පිපිරීම හිරෝෂීමාවට හෙළන ලද පරමාණු බෝම්බයට වඩා 10 ගුණයකින් බලවත් බව වාර්තාවල සඳහන්. ඒ කියන්නේ TNT මෙගාටොන් 5.34 බල ශක්තියක් එහි නිකුත් කර තියෙනවා. පිපිරීමෙන් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 2150. ඒ කියන්නේ වර්ග සැතපුම් 830ක භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගස් මිලියන 80ක් බිමට සමතලා වී ඇත. ලෝක පුරා කම්පන තරංග ජනනය කළ අතර එය කිලෝමීටර් 650ක් දුරින් සිටපු මිනිසුන්ට පවා දැනී තිබෙනවා. මෙම සිදුවීම ඉතිහාසයේ විශාලතම ගැටුම ලෙස හැඳින්විය හැකි අතර එය වායුගෝලීය පිපිරීමක් එමත් නැත්නම් එයාර් බර්ස්ට් එකක් වශයෙන් තමයි විද්‍යාඥයන් පිළිගන්නේ. තවත් දෙයක්, මෙය 20 වන සියවසේ මහා විද්‍යාත්මක අභිරහස් වලින් එකක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. මෙම සිදුවීම දේශීය ගෝත්‍රික ජනතාවක් වන ඉවන්කි ගෝත්‍රිකයන් සහ තවත් රුසියානු පදිංචිකරුවන් විසින් දැක තිබෙනවා. එසින්දට සාක්ෂිකරුවන් වාර්තා කළේ සූර්යා තරම් දීප්තිමත් ගිනි බෝලයක් ආස හරහා ගමන් කර පසුව හදිසියේම ආලෝකය සමග පුපුරා ගිය බවයි. මෙයින් පසුව ඔවුන් සඳහන් කරන ආකාරයට බිහිරි ഘോഷාවක් බලවත් කම්පන තරංගයක් ඇති වුණු බව සඳහන් කරනවා. තවත් සඳහන් කිරීමක් වෙනවා කිලෝමීටර 65ක් දුරින් පිහිටි තවත් පුද්ගලයෙකු සඳහන් කරනවා ඔහුගේ පුටුවෙන් ඉවතට ඔහු විසිවී දැඩි තාපරැල්ලකට හසුවුණු බව. විනාශය වුණ ගස් මධ්‍ය ලක්ෂයේ නැත්නම් කේන්ද්‍රයේ කෙලින්ම ඉවතට යොමු වී ඇති අතර එය දැවැන්ත භූගත පිපිරීම සනාථ කරන ලක්ෂණයක් බවට සඳහන්. පිපිරීම වුණ තැන ගස්වල අපි කේන්ද්‍රය, ඒ කියන්නේ සිදුවුච්ච තැන ගස් සමතලා කර නොතිබූ නමුත් ඒවායේ අතු සහ පොතු ඉවත් වී තිබෙනවා. උදාහරණයක් ඇටියට පරණ ඔබට මතක ඇති දුරකථන කණු තිබුණා. ඒ වගේ අන්න ඒ වගේ සිදුවීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. මෙය න්‍යෂ්ටික පිපිරීමකට බොහෝ දුරට සමාන බවට පරීක්ෂණය සඳහන් කරන්නේ අන්න ඒ සංසිද්ධිය පාදක කරගෙන.
එමෙන් වූ බලපෑම රුසියා පුරා පිහිටුව ඇති සියලුම කම්පන උපකරණවල සටහන් වී හෝ පටිගත වී තිබූ අතර එක්සත් රාජධානියේ බැරෝෆැග් මගින් අනාවරණය කරනු ලැබුවා. ඔවුන්ගේ කම්පන මාපක තරංගවලද එය සඳහන් වී ඇති බව. ඉන්පසු දින කිහිපයකින් යුරෝපයේ සහ ආසියාවේ රාත්‍රී අහස පිපිරීමෙන් විසිරීගේ වායුගෝලීය දූවිලි හා අයිස් අංශු හේතුවෙන් අසාමාන්‍ය දීප්තියෙන් බැබළු බවට වාර්තා වෙනවා. රුහුණුස්කා සිදුවීමේ වඩාත්ම ව්‍යාකූල අංගය වන්නේ ගැටුමෙන් ආවාටයක් හට නොගැනීම සහ උල්කාපාතයේ ගැටීමක් සිදු වූවා නම් එම ගැටීමෙන් ඉතුරු වූ උල්කාශ්ම කොටස් එහි සොයා ගැනීමට නොහැකි වීම. පිරීම සිදු ස්ථානයේ රුසියාවේ කැලෑබද අතිශය දුෂ්කර පළාතක් වූ බැවින් එයට ළඟාවීමට විද්‍යාඥයන්ට සෑහෙන කාලයක් ගත වුණා. පළමු වරට රුසියාවේ කනිද විද්‍යාඥ ලියොනිඩ් කුලික් මෙහෙයවන ලද පළමු විද්‍යාත්මක ගවේෂණය වසර 19කට පසු එනම් 1927 දී එම ස්ථානයේදී කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කරේ වනාන්තරයේ විනාශය පමණක් දැක ගැනීමට හැකිවන බවත් කිසිම මධ්‍ය ආවාටයක් නොතිබුණු බවත් සහ උල්කාශ්ම කොටසක් හෝට සොයා ගැනීමට නොහැකි වූ බවත්. ඉන්පසුව විද්‍යාඥයන් මේ පිළිබඳව න්‍යායක් ඉදිරිපත් කරමින් මෙම සිදුවීම පෘථුවියට පහර දීමට පෙර විසුරුවා හරින ලද අභ්‍යවකාශයේ වස්තුවක් නිසා ඇති වූ වායුගෝලීය පිපිරීමක් ලෙස සඳහන් කර තිබුණා. සියලු විද්‍යාඥයන් එම වාර්තාව ඉදිරිපත් කරාට පසුව බොහෝමයක් විද්වතුන් මේ ගැන විවිධ අදහස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. බොහෝ විකල්ප න්‍යායන් ඉදිරිපත් වුණා. අපි බලමු මේන් කිහිපයක් විතරක්. අපි බලමු පළවෙනි විකල්ප න්‍යාය හැටියට ඔවුන් ඉදිරිපත් කරා මේ ගල් ග්‍රාහකයක්. ගල් උල්කාශ්මයක්. පළල මීටර 50ක 60ක විතර ඇස්තමේන්තුගත ලොකු පාෂාණයක් වායුගෝලයට ඇතුල් වන විට ඇතිවන අතිමහත් වේගය පීඩනය උණුසුම නිසා කැඩී බිඳී විසිරී පුපුරා ගිය ඇති බවට ඔවුන් මේ සනාථ කිරීමට ගන්න උත්සාහයේදී ඔවුන් පැහැදිලි කරා එම ස්ථානයෙන් සොයා ගන්න ඇති දුම්වල පිටිවල දක්නට ලැබෙන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ග්‍රාහක කැබැල්ලකට අදාළ වන ඒවා බව. දෙවැනි විකල්පනය විදිහට ඔවුන් ඉදිරිපත් කරේ වාෂ්පශීලී අයිස් සහ දූවිලි වලින් සමන්විත මල්ගාතරු කැබැල්ලක් වායුගෝලයට ඇතුළු වී ඇති බව. එය ඔවුන් සඳහන් කිරීමට මූලික හේතුව වුණේ සිදුවීමෙන් පසු සිදු වූ දිලිසෙන අහස වායුගෝලයේ විසිරී ඇති වල්ගාතරුවේ අයිස් හා දූවිලි නිසා සිදු වූ බවට සනාථ වන බවයි. තුන්වෙනි විකල්පනය හැටියට විද්‍යාඥයන් සඳහන් කරේ විශාල යකඩ ඝන ග්‍රාහක කැබැල්ලක් වායුගෝලයට ඇතුළු වී වායුගෝලය හරහා ගමන් කර නැවත අභ්‍යවකාශයට පිවිසෙනවා සමගම ඇති වූ තෙරපුම මගින් ඇති කරන කම්පන තරංග මගින් මෙම සිදුවීම සිදු ඇති බවට ඔවුන්ගේ නිගමනය සහ පැහැදිලි කිරීම ලෙස දක්වා තිබෙනවා. මෙම සිද්ධියේ අද්භූතභාවය සහ එහි දුරස්ත පිහිටීම ප්‍රමාදෝ විමර්ශන සහ ආවාටයක් නොමැතිකම වසර ගණනාවක් පුරා බොහෝ කුමන්ත්‍රණයන් ඇතිවීමට මූලික හේතුවක් වුණා. මෙම විකල්පනයන් සාමාන්‍යයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට නොහැකි වූ සංසිද්ධීන් වලට බොහෝ විට බලපානවා. බොහෝ විට පුද්ගලයන් ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා. බලනෝ මේ සඳහා ඇතිවුණු කුමන්ත්‍රණ න්‍යායන් එහෙම නැත්නම් කන්ස්පිරසි තියරි මොනවද කියලා. ඒකෙන් ප්‍රධාන එකක් හැටියට අපිට ගන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවා නිකොලා ටෙස්ලා ලෝකේ බිහිවෙච්ච විශිෂ්ට ගණයේ විද්‍යාඥයෙක්. නිකොලා ටෙස්ලාගේ මරණ කිරණ ජනප්‍රිය කුමන්ත්‍රණ න්‍යාය. එයින් කියවෙන්නේ නිකොලා ටෙස්ලා බලවත් බලශක්ති අවියක් පරීක්ෂා කරමින් සිටින විටදී අහම්බෙන් සයිබීරියාවේදී පිටුරු
වී ඇති බවයි. තවත් නෑකින් කියවෙනවා සාමාන්‍යයෙන් හැම දෙයකම අදාළ කරගන්නවා වගේම පිටසක්වල යාන. පිටසක්වල යානා තුංගුස්සාහි කඩා වැටුණු බවයි මේ සඳහන් වෙන්නේ. එම ආධාරයට පක්ෂව සිටින අය පවසන්නේ අභ්‍යවකාශ වස්තුවක් භෞතිකව සුන්බුන් කැවැල්ලක් හෝ එම ස්ථානයේ සොයා ගැනීමට නොහැකි වීම මෙම තියරිය ඉදිරිපත් කිරීමට මූලික හේතු වූ බය. තවත් එකක් කියනවා. කළු කුහරයක්. මේක ටිකක් අමුතු જાති එකක් අපි බලමු මොකක්ද කියලා. වඩාත් විදේශී විද්‍යාත්මක කල්පිතයක් යෝජනා කළා කුඩා කළු කුහරයක් පෘථිවිය හරහා ගමන් කිරීමේදී සයිබීරියාව තුළට ඇතුල් වී වෙනත් තැනකින් පිටව යන විට අතිශය දරුණු පිපිරීමක් ඇති කර ඇති බවට. ඇත්තටම මේකට සාක්ෂි නොමැත. ඒ වගේම පිළිල් පිළිගැනීමක්වත් ඇතුණු තියරියක් හැටියට පිළිගන්නේ නැහැ. අනිත් එක අපි බලමු මොකක්ද කියලා. ප්‍රතිපදාර්ථ පිපිරීම. ඒ කියන්නේ පිපිරීම සිදු වූ අභ්‍යවකාශයේ සිට ප්‍රතිපදාර්ථ කැබැල්ලක් පෘථිවියේ සාමාන්‍ය පදාර්ථය සමග සම්බන්ධ වීමෙන් පසුව විනාශ වී ගිය බවත් එමගින් මෙම සිදුවීම ඇති බවත් එයින් අදහස් කරනවා. ඇත්තටම මෙයත් අර කළු කුහරය වගේම න්‍යායාත්මක ඔප්පු කළ නොහැකි භෞතික සාක්ෂියක් නොමැති දෙයක් විදිහට තමයි සාමාන්‍යයෙන් පිළිගන්නේ. සානේදී විද්‍යාඥයන් තීරණය කරේ මෙය ග්‍රහක කැබැල්ලක් හෝ උල්කාස්පයක් පෘථිවියට ඇතුල් වී පුපුරා යාමක් හැටියට. එම පුපුරා යාම සිදු වී ඇත්තේ අපේ වායුගෝලයේ කිලෝමීටර් 5ක් 10ක් වෙන උන්නතාංශයක් තුල පිපිරීමක් හැටියටයි. ඇත්තටම ටුංගුස්කා සිදුවීම පෘථිවියට ආසන්න වස්තුන් එනියෝස් විසින් එල්ල කරන තර්ජන පැහැදිලි නූතන උදාහරණයක් ලෙස සැලකනවා. එම හේතුව මතම ග්‍රහලෝක ආරක්ෂාව සඳහා ගෝලීය උත්සාහයකට පෙළඹවීම මෙය හේතුවක් සේ දැක්විය හැකියි. දැවන්තව විනාශයක් තිබියදී මෙම සිදුවීමෙන් ඍජු ලෙස මිනිසුන් මිය ගියේ නැහැ. ඒට ප්‍රධාන හේතුව එය ඉතා ජනාකීර්ණ අඩු දුරස්ත ඒරියා එකක කලාත්මක සිදුවුණු හේතුවක් වේ.